ජාතික ලැයිස්තුවේ හිටිය තාත්තා පුතාලා දෙන්න මරාගෙන මැරුණා. තාත්තෙන් අහන්න පුළුවන්. නෞෆර් මෞලවි තමයි මේ මහමරුකු ජීවතුන් අතර ඉන්න. මොකද සහරානුයි ඇය එකතු වෙලා තමයි මේ ප්‍රහාරය සැලසුම් කළේ. අපිට අහන්න දෙන ජනාධිපතිතුමා ඒතර පහුගිය මාස 6ට ඔයක දුන්නේ නැද්ද? අවුරුදු 6ක් පිරෙනවා. මේ අවුරුදු 6න් අවුරුදු 5මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ හොයන්න නෙවෙයි යටපත් කරන්න. මේක දේශපාලන බලය ගන්න කරපු දේශපාලන කුමන්ත්‍රණය. පිල්ලයන්ගේ පාපොච්චාරණය අනුව මහමොලකරු අහවලාය ඒවාට වගකීතු දේශපාලඥයන් එළිය කලබල වෙලා තියෙනවා. සුදුසු පුද්ගලයන්ට සුදුසු අධිකරණයක සුදුසු චෝදනා නගා සුදුසු දඬුවම් ලබා දෙයි. අවුරුදු 6ක් පිරෙනවා. මේ අවුරුදු 6න් අවුරුදු 5මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ හොයන්න නෙවෙයි යටපත් කරන්න. කොච්චරද කියනවනම් ජනාධිපති විමර්ශන කොමිසමක් පිහිටෙව්වා. ඒකෙන් වාර්තාවක් ආවා. කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් තිනවා. ඒ වාර්තාව ක්‍රියාවට නගන්නේ නැහැ කියලා. එහෙමයි තිබුණේ. ඒ කියන්නේ මොකද්ද? පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන දියත් කරන ආණ්ඩු නෙවෙයි අවුරුදු 5මාරක් තිබ්බේ. පාස්කු ප්‍රහාරය යටගැසීම සඳහා අවුරුදු 5මාරෙන් ගොඩක් දේවල් යට ගන්න පුළුවන්. ගොඩක් දේවල් හංගන්න පුළුවන්. දැන් මාස 6යි විමර්ශනය කරන ආණ්ඩු ඇවිල්ලා. අපි විමර්ශනය කරනවා. සමහර සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපිට වාර්තා වෙමින් තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපි ඇඟිලි ගහන්නේ ඉතාම ස්වාධීන විමර්ශනයකට අපි ඉඩකඩ විවෘත කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ වින්දිතයන්ට සාධාරණ කිටුවීම සඳහා වින්දිතයන්ගේ තියෙන අපේක්ෂාව ඉටු කිරීම සඳහා මැදිහත් වෙන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගී ආණ්ඩුව. ඒ වගේම ජනතාවගේ විශාල උවමනාවක් තියෙනවා මේ වංචාව දූෂණය යෙදුණු අයට දඬුවම් දෙන්න කියලා. ආණ්ඩුවට දඬුවම් දීමේ බලය නැහැ. දඬුවම් දෙන්න ඕන අධිකරණයේ විසින්. ඒ සඳහා නඩු කරන්න ඕන එක්ක අල්ලස්සෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව. විමර්ශනය කරන්න අපිට පහසුකම් හදලා දෙන්න පුළුවන්. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත ශක්තිමත් කරා. FCID එක නැවත පිහිටෙව්වා. ඊට අවශ්‍ය කරන පහසුකම් ටික දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව ඒ විමර්ශන මත නඩු ගොනු කරයි. අධිකරණය ඒ මත තීන්දුවක් දෙයි. ඒකනේ තියෙන්නේ. අපිට තියෙන මහා අධිකරණ අධිචෝදනා ගොනු කිරීම දක්වා තමයි අපේ කාර්යය. මේ වන විට හිටපු ජනාධිපතිවරයෙක්ගේ ලොකු පුතාට මහා අධිකරණේ එක නඩුවක් තියෙනවා. මද්දුමයට නඩු දෙකක් තියෙනවා. ආච්චිට එකක් තියෙනවා. ඊට පස්සේ අධිකරණයේදී නඩුව විභාග වෙලා තමයි දඬුවම දෙන්නේ. ඔච්චරයිනේ. අපේ කාර්ය කරමින් තිබෙනවා. තවත් ප්‍රබල සිදුවීම් වලට අදාළ නඩු කීපයක් ඉතා ඉක්මනින්ම පැවරේවි කියන එක නීතිපති දෙපාර්තමේන්තුව අපිට වාර්තා කරලා තියෙනවා. අපි අහන්නේ මොකද්ද වෙන්නේ? ඔච්චරයි. අපි පරීක්ෂණ ටික කරමින් යනවා. මේන්තුවේ 3/2 බලයකුත් තියෙනවා. පොලිසියේ අවශ්‍ය අංශ වල තමන්ගේ මිනිස්සු පත් කළා තියෙනවා. මාස 6කුත් ගත වෙලා හැබැයි තාමත් පරීක්ෂණ වල ප්‍රගතියක් නැහැ. දැන් අද කියනවා මේ පරීක්ෂණ වලින් තව ටිකක් කල් යනවා. ඔක්කොම ඉතින් මට කියන්න බෑ. මම වැදගත් පියවරක් ගත්තා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අමතර ලේඛන ටිකත් එක්කම ඔක්කොම මම CID එකට දුන්නා. අපිට අහන්න දෙන ජනාධිපතිතුමා ඒතර පහුගිය මාස 6ට ඔයක දුන්නේ නැද්ද? අපි එතනින් එහාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන අපක්ෂපාතී කාර්යභාරය ඉතාම කාර්යක්ෂමව සහ කඩිනමින් සිද්ධ කරයි සහ සුදුසු පුද්ගලයන්ට සුදුසු අධිකරණයක සුදුසු චෝදනා නගා සුදුසු දඬුවම් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එහෙමනම් මේකයි මෙතෙක්කල් පරක්කුනේ මේ අප්‍රේල් 21 වෙනිදාම හිටියාද මේ වාර්තාව බාර දෙන්න කියන එක තමයි ප්‍රශ්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉතාම පැහැදිලි පරීක්ෂණ කළ තියෙනවා. මෘදුකාංග සහ විද්‍යුත් උපකරණ 700ක් පවන අරන් ගිහිල්ලා තියෙනවා ඇමරිකාවට. ගිහිල්ලා ඒ තියෙන හොඳම ලැබොරටරිස් වලින් දාලා තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. අවුරුදු දෙකකට වඩා කාලයක් විමර්ශනය කළා තමයි මේ තීරණයට ඇවිල්ලා තින්නේ. නෞෆර් මෞලවි තමයි මේ මහමරුකු ජීවතුන් අතර ඉන්න. මොකද සහරානුයි ඇය එකතු වෙලා තමයි මේ ප්‍රහාරය සැලසුම් කළේ. ඒ තීරණය අභියෝගයට ලක් කරන්න කොහොමද කියන එක තමයි අපි බලාගෙන ඉන්නේ. අපි කවුරුත් තේරුම් ගත්ත දෙයක් තියෙනවා මේ රටේ පාස්කු ප්‍රහාරය ඒ සීරි නසාගත්ත බෝම්බකාරයන්ගේ මුණාට පමණක් වෙච්ච දෙයක් නොවේ කියන එක අපිට කාටවත් දෙවිත් අදහසක්. මේක දේශපාලන බලය ගන්න කරපු දේශපාලන කුමන්ත්‍රණයක් මහා සාහසික මිනිමරුවක් කියන එක අපේ හෘද සාක්ෂියක් කාගෙත් හිත දන්නවා. හිත දැනගත්තට මදි අපරාධකාරයෝ අල්ලන්න ඕන. මේ තොරතුරු විනාශ කරලා තිබුණේ ගෝඨාභය දිනලා සතියක් ඇතුළතදී CID එකේ හිටපු නිලධාරීන් 750ම මාරු කළා. පාස්කු ප්‍රහාරය වහන්න. ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලයන්ව රැඳුම් නියෝගය යටතේ රඳවාගෙන ඉඳලා පිල්ලයන් පාපොච්චාරණයක් කළාය. පිල්ලයන්ගේ පාපොච්චාරණය අනුව මහමොලකරු අහවලාය කියලා ආණ්ඩුවේ නායකයන්ගේ හිතේ ඉන්න මහමොලකරුවා සමාජගත කරන්න. ඔන්න ඔය හින්දා තමයි පිල්ලයන්ව අත්අඩංගුවට අරගෙන කාත් එක්කවත් කතා කරන්න අවස්ථාවක් නොදුන්නේ.
අපේ රටට සාමය උදා කරන්න තමන්ගේ ජීවිතේ පරදුවට තබලා කටයුතු කර පුද්ගලයෙක්ගේ ජීවිතේ ඔට්ටුවට තබා ආණ්ඩුව කරන මේ අශීලාචාර සෙල්ලම අපි දැක්කා. මිලියන 22ක් ජනතාව රැවටීමට ආණ්ඩුව බිහි කළ ලොකුම බොරුව තනියම කඩාකප්පල් කිරීමට හැකියවීම ගැන මම අවංකවම සතුටු වෙනවා. පිල්ලයන්ගේ අත්අඩංගුවට ගැනීමත් එක්ක අපි දැක්ක දැවැන්ත කැළඹිල්ලක් දේශපාලන කරලියේ වුණා නේද? උදේ ගම්මන් පිළ තෙමේ නේද? මාර විදිහට මිනිහා පැනික් වුණානේ. පිල්ලයන්ගේ පාපෝච්චාරණය ඇතුලේ තමන්ගේ අර්ධ සාක්ෂිය දන්නවා තමන් කරපු වැරද්ද එළියේ ඉන්න දේශපාලක. මේක ඇතුලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු එළිදරව් වේයි කියලා දැන් මේ ඒවාට වගකීතු දේශපාලඥයන් එළිය කලබල වෙලා තියෙනවා. ඒක එච්චර දුර යන්න ඕනේ කාරණයක් නෙමෙයි. මහා මොලකරු දැනගන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටිය තාත්තා පුතාලා දෙන්න මරාගෙන මැරුණා. තාත්තෙන් අහන්න පුළුවන්. දැන් අපේ මල්ලි ගැන අහන්නේ අපේ අවුරුදු 97ක් වෙච්ච තාච්චිව ගෙන්නන්නේ. ඉතින් මරාගෙන මැරිච්ච බෝම්බකරුවෝ දෙන්නගේ ගැන හොයන්න තාත්තෙන් අහන්න බැරිද? දැන් කොහොම හරි ඕනේ 21 වෙනිදා කලින් මේක රාජපක්ෂලගෙන් හරි ගහන්න.